ඔහොම සරල Google search එකක් කරන්න. health effect of low quality coal කියලා ගහලා බලන්න. ප්‍රධාන සෞඛ්‍ය අවදානම් 6ක් තියෙනවා. වඩාත්ම ප්‍රමුඛ අවදානම තමයි කුඩා අංශු වාතය මගින් ගියාට පස්සේ පොඩි ළමයින්ගේ උෂ්ම ගත්ත ශ්වසන මාර්ගයට ගියාට පස්සේ ඇදුම රෝගේ තියෙන අයගේ ඇදුම රෝගේ උත්සන්න වෙනවා. වැඩිහිටියන්ගේ COPD කියලා තත්ත්වයක් තියෙනවා. මේ නිදන්ගත ශ්වසන අපහසුතාවක් මේක වැඩි වෙනවා. මේක වෙන්න පුළුවන් කොළඹට කිලෝමීටර් 143යි තියෙන්නේ නොරොච්චෝල ඉඳන් නුවරට තියෙන කිලෝමීටර් 143යි. ඊටාම ලේසියෙන් මුළු රට පුරාම මේ කුඩා අංශු වල බලපෑම පැතිරෙන්න. ඊට පස්සේ මේවා ඇවිල්ලා හැමේ වැදුනට පස්සේ මොකද වෙන්නේ? අපි කියනවා ස්කින් ඉරිටේෂන්. හැම කසන්න ගන්නවා. සමහර තැන් වලින් දැනටත් ඒ පිළිබඳ වාර්තා තියෙනවා. අපි ඉදිරියේදී ඒ පිළිබඳ වෛද්‍යවරුත් එක්ක කතා කරලා ඒ පිළිබඳ වෙනම හෙළිදරව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අර කුඩා අංශු පෙනහළු වලට ගියහම පෙනහළු හිල් කරගෙන යනවා ඇතුළට රුධිර සංසරණයට එකතු වෙනවා. මේවා ගිහිල්ලා ආඝාත තත්ත්වයන් ස්ට්‍රෝක්ස් ඇති වෙන්න, ඒ වගේම හෘදයාබාධ ඇති වෙන්න මූලික වශයෙන් හේතු වෙන්න පුළුවන් කියලා අනාවරණය කරලා තියෙනවා. එහෙම ඇති වෙච්ච තත්ත්වයන් තියෙනවා. භයානකම දේ තමයි මේ තත්ත්වෙන් බාල ගල් අඟුරු වල තියෙන ප්‍රධාන බැරලෝහය තමයි මර්කරි රසදිය. මේක උඩට යනවා, වැස්සත් එක්ක එකතු වෙනවා, පල්ලෙහාට එනවා, ආහාර වලට එකතු වෙනවා, වතුරට එකතු වෙනවා, විශේෂයෙන්ම මුහුදු ආහාර වලට මාළු වලට එකතු වෙන්න පුළුවන්. මේ රසදිය ඉහළ ප්‍රමාණයක් අඩංගු ආහාර අනුභවය කරාට පස්සේ ස්නායු ආබාධ ඇති වෙන බව ඉතාම ප්‍රකට කාරණයක් රසදිය නිසා. ඒ වගේම තමයි පිළිකා අවදානම සැලකිය යුතු ලෙස වැඩි වෙන්න පුළුවන් කියලා ලෝකේ අනාවරණය කරගෙන තියෙනවා බාලගල් අඟුරු දහණය මගින්. ඒ වගේම මලදරු උපත් ප්‍රමාණය. ඉන්දියාවේ මෙහෙම ප්‍රශ්නයක් තිබුණා. ඇමරිකා එක්සත් ජනපදයේ මෙහෙම ප්‍රශ්නයක් තිබුණා බාලගල් අඟුරු දහණය නිසා. මේ කියන්නේ ලංකාවේ මේ පාවිච්චි කරපු ගල් අඟුරු වලට සමාන ගල් අඟුරු දහණය කිරීම නිසා අනිත් රටවල ඇතිවෙච්ච ප්‍රශ්න පිළිබඳ අන්තර්ජාලයේ ඕන තරම් වාර්තා තියෙනවා. ඒක නිසා මුදලින් මිලෙන් නියම කරන්න පුළුවන් දෙයක් ගන්න පුළුවන්. හැබැයි මලදරු උපත් ඇති වෙනවා නම් හම්බෙන ළමයා ඩවුන් සින්ඩ්‍රෝම් එක එනවා නම් එහෙම නැත්නම් වෙනත් සංජානනීය විකෘතිතා ඇති වෙන දරුවෙක් බිහි වෙනවා නම් පිළිකා ඇති වෙනවා නම් ශ්වසන පද්ධතියේ ළමයා හැමදාම ඇද නම් ඉන්නේ ඇදුම නම් තියෙන්නේ. ඒකට මොන මිලක්ද නියම කරන්නේ? අනුර කුමාරට ඒ ගැන හිතුවද අඩුම ගානේ? ඔය පාර්ලිමේන්තුවේ ඉන්නෝනේ වෛද්‍යවරු. බර ගාන කැබිනට් එකෙත් ඉන්නෝ කීප දෙනෙක්. මං හිතන්නේ ඉතිහාසයේ වැඩිම ගානක් වෛද්‍යවරු නියෝජනය කරනවා. අඩුම ගානේ ඒ කට්ටියවත් ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බෙලා කියලා දෙන්නකෝ මේකෙන් ඇති වෙන සෞඛ්‍ය අවදාන මේ බාලගල් අඟුරු වලින් කොයිතරම් විනාශයක්ද වෙන්න පුළුවන් කියලා. ඒක මිල කරන්න බෑ.